Good morning පුතේ අපි එහෙනම් පන්තිය පටන් ගමු. එතකොට සහෝදර සරුව අහලා තියෙන ප්‍රශ්නේ අපි ගිය සතියේ සමයි පන්තිය ආරම්භ කරන්න ආරම්භක දේශනාවේ දාලා තිබ්බේ. හැබැයි දරුවන්ට ලයිව් ඒ වෙලාවේදී සම්බන්ධ වෙන්න බැහැ කියලා කියපු නිසා සහ සම්බන්ධ නොවුන නිසා අපිට පන්තියේ දින පවත්වන්න උනේ නැහැ. අපි එහෙම නොතින් දැන් මේ පෙබරවාරි මාසයේ තුල පී ක්ලාස් ටික මේ විදිහට කරලා අපි ලබන මාසයේ ඉඳන් දරුවන්ට පහසු වේලාවක් යොදාගෙන සංවර්ධන අධ්‍යයනයේ විෂය සඳහා අපි පන්තිය ඒ පහසු විදිහට පවත්වමු. දැනට අපි සම්බන්ධ වෙන දරුවොත් එක්ක පෙබරවාරි මාසයේදී අපි ප්‍රී ක්ලාසස් ටිකේ උගන්වන ටික මේ සති දෙක තුලදීත් කරගෙන යමු. පහසු වේලාවක් අපි මාර්තු මාසයේදී යොදා ගමු. එතකොට රෙකෝඩින් බලන දරුවන්ටත් කියන්නේ වේලාව ගැන ඒ ගැන මේ ප්‍රශ්නයක් හිතන්න එපා. අපිට ළමයින්ට පහසු වෙලාවක් අපි ලබන මාසෙ ඉඳන් යොදාගෙන පන්තිය පවත්වමු. එතකොට අද තමයි අපි සංවර්ධන අධ්‍යයනයේ විෂය සඳහා එතකොට ආරම්භක දේශනය පවත්වන්නේ. එතකොට පුතේ මුලින්ම මම ගැන කිව්වොත් මම විශාරා විද්‍යාලයේ අපි දැනට තිලින මුතුනායක බාහිර උපාධි පීඨයේ කැලණිය බාහිර උපාධිය හදාරන දරුවෝ වෙනුවෙන් සංවර්ධන අධ්‍යයනයේ විෂය සඳහා දේශන කටයුතු පවත්වන්නේ මම. එතකොට මම දැනට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර උපාධිය හදාරන දරුවෝ වෙනුවෙන් සමාජ සංඛ්‍යානීය විෂය සඳහා වසර 3කට අධික කාලයක ඉඳන් බාහිර උපාධි දේශන පවත්වනවා. එතකොට සංවර්ධන අධ්‍යයනයේ විෂය සඳහා අපි අද ඉඳන් මේ මාසයේ පුරාවටම ඔයාලට නොමිලේ දේශන පවත්වලා මාර්තු මාසයේ තුලදී අපි පන්ති පවත්වන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මුලින්ම සංවර්ධන අධ්‍යයනයේ විෂයක් විදිහට තමන්ගේ උපාධියට තෝරගත්තු ඕගොල්ලන්ව හරිම ආදරෙන් පන්තියට පිළිගන්නවා. ඇත්තටම දැන් මේ විෂය ඔගොල්ලෝ තෝරගන්න ඇත්තේ තෝරගත්තු දරුවනුත් ලොකු අවබෝධයක් නැහැ වෙන්න පුළුවන්. මොකද එච්චර ජනප්‍රිය විෂයක් නෙවෙයිනේ නේද? දැන් ගොඩාක් දුරට උපාධියක් හදාරන්න තීරණය කරන දරුවොන්ට තියෙන්නේ A-level මානසික මට්ටම. නේද? A-level වලදී දන්න විෂයවල් ටික තමයි ඒගොල්ලෝ හිතන්නේ විෂයවල් කියලා. ඒව තමයි මම උපාධියටත් හදාරන්න ඕනි කියලා තමයි ගොඩක් දරුවෝ හිතන්නේ. හැබැයි උපාධිය කියන්නේ ඉස්කෝලේ තියෙන දැනුමවත් A level O level වලදී අපිට තියෙන දැනුමවත් නෙවෙයි ඊට වඩා ගොඩාක් ඉහළ ගියපු අපි අපේ ජීවිතයට සුදුසුකමක් හදාගන්න එකක් තමයි අධ්‍යාපනික වශයෙන් ඉහළම සුදුසුකමක් උපාධිධාරියෙක් වෙනවා කියන්නේ නේද? එතකොට අන්න ඒ ඉහළම සුදුසුකම හදාගන්න යන ගමනේ පළවෙනි පියවර තමයි වාට එතකොට විෂයන් තෝරගන්න තියෙන එක. එතකොට දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මම බාහිර උපාධියට මොන විෂයද කරන්නේ එහෙම ලොකු අවබෝධයක් නැතුව තෝරගත්තු දරුවෝ පිරිසක් ඉන්න පුළුවන්. හැබැයි දැන් ඒව කමක් නැහැ. දැන් විෂය තෝරගත්තු දරුවෝ පිරිසක් නේ අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. ඒකින්ද මම කියන්නම් ඔයගොල්ලන්ට මේ විෂය තෝරගත්තු එකේ වටිනාකම මොකක්ද කියලා. එතකොට දැන් ඇත්තටම සංවර්ධන අධ්‍යයනය කියලා කියන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ මෑතකදී හඳුන්වලා දුන්න විෂයක්. කැලණිය විශ්වවිද්‍යාලයේ අභ්‍යන්තර උපාධිධාරීන්ට විශේෂ වේදී උපාධියක් විදිහටත් හදාරන්න පුළුවන් විදිහට හඳුන්වලා දුන්නු විෂයක් තමයි මෑත කාලයකදී සංවර්ධන අධ්‍යයනය කියන්නේ. එහෙනම් එතකොට මේක වටිනාකමක් තියෙන ඉහළ වටිනාකමක් තියෙන විෂයක් වෙනවා. දැන් කැලණිය විශ්වවිද්‍යාලයෙන් අලුතෙන් අපිට හඳුන්වලා දුන්නා වුණාට මේක සංවර්ධන අධ්‍යයනය කියන එක ප්‍රථම උපාධිය විදිහට ලෝකයේ පිළිගත්තු ගොඩක් විශ්වවිද්‍යාලවල හදාරන විෂයක්. ඒ කියන්නේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය, හාවර්ඩ් විශ්වවිද්‍යාලය, ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය වගේ ලෝකයේ ප්‍රථම විශ්වවිද්‍යාලවල ප්‍රථම ගණයේ විශ්වවිද්‍යාලවල දරුවන්ට විශේෂ වේදී උපාධියක් විදිහට සංවර්ධන අධ්‍යයනයේ විෂය හදාරන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් එතකොට වටිනාකම ඒකෙන්ම තේරෙනව නේද? සංවර්ධන අධ්‍යයනය කියලා ලෝකයේ අපි දන්න පිළිගත්තු ඉහළ විශ්වවිද්‍යාලවලත් විශේෂ වේදී උපාධියක් විදිහට ඉගෙන ගන්න. එහෙනම් යාලත් ඉගෙන ගන්න, ඒගොල්ලොත් අධ්‍යයනය කරන, ඒගොල්ලොත් ඉගෙන ගන්න විෂය කරුණු අපිට අපේ මේ බාහිර උපාධිය ඇතුළතදී ඉගෙන ගන්න තියෙනවා කියන්නේ අපිට හැම පැත්තෙම ලොකු වටිනාකමක් තියෙනවා නේද? එතකොට මේක එක්තරා කටපාඩම් කරලා උපාධියෙන් පස්සේ අමතක කරන විෂයක් එහෙමනම් නෙවෙයි. මොකද මේක හැකියා පරිසරයට ගියහම උනත් ලෝකයේ උනත් හැම තැනදීම පිළිගැනීමක් තියෙන විෂයක්. එතකොට දැන්
බාහිර උපාධියක් තෝරගන්නකොට අපිට ඒකේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපිට විශාල අධ්‍යාපනික වටිනාකමක් අපේ ජීවිතයට එකතු වෙනවා. ඒ විතරක් නෙමෙයි අපි ඕනම රැකියාවකට යනකොට අපේ රැකියා පරිසරයට අපිට තියෙන ලොකුම සුදුසුකමක් තමයි අපි උපාධිධාරිනියක් කියලා කියන්න පුළුවන් වෙන එක. එතකොට එහෙනම් නිකම්ම උපාධියක් තියෙනවා කියනවා වෙනුවට අපිට අපි ලෝකයේ පිළිගත්තු විෂයක් අපි අධ්‍යයනය කරලා තියෙනවා. මෙන්න මේ විෂය ඒකක ගණනක් මම ඉගෙනගෙන තියෙනවා. ඒ විතරක් නෙමෙයි මට මේ විෂය දැනුම තියෙනවා. මගේ ට්‍රාන්ස්ක්‍රිප්ට් එක පෙන්නුවාම මම මෙන්න මේ විෂයවල මෙන්න මේ සාමාර්ථ මම වසර 3 තුලදීම අරගෙන තියෙනවා. ඒ විතරක් නෙමෙයි දැන් අපි මේ ඉස්සරහදී මේ විෂය ගැන කතා කරනකොට ඔයගලන්ට තේරෙයි අපි කොච්චර වටිනාකමින් යුක්ත වෙන කරුණු අපි එදිනෙදා ජීවිතයේදී ඕනි කරන දේවල් කාලීන ජීවිතයේදී ඕනි කරන දේවල් කොච්චරනම් මේ විෂය තුලදී ඉගෙන ගන්නවද කියලා. එහෙනම් අපිට කියන්න පුළුවන් අපිට ලොකු විශාල කාලීන දැනුමක් සහ අපි සංවර්ධන අධ්‍යයනය කිව්වහම අපි ඉස්සරහදී කතා කරනවා අපි විශේෂයෙන්ම දැන් සංවර්ධනය කියන එක අපි දන්නවනේ නේද? සංවර්ධනය කියන්නේ හරිම කාලෝචිත මාතෘකාවක්. අපි කොහේ ආටිකල් එකක් දැක්කත් අපි එත්නි පෝස්ට් එකක් දැක්කත් සාමාන්‍ය එදිනෙදා නිවුස් එකක් ඇහුවත් සංවර්ධනය කියන වචනේ කතා නොකරන තැන නැති තරම්. එහෙනම් එතකොට අපිට අන්නේ හැම දෙයකින්ම අපිට එදිනෙදා අවශ්‍ය වෙන හැම දැනුමක්ම මේ විෂය කරුණු තුලින් අපි ඉගෙන ගත්තු කෙනෙක් කියලා අපිට පෙන්වන්න පුළුවන් අපි මේ විෂය තෝරගෙන තියෙන එක. එහෙනම් එතකොට මම හිතනවා ලොකු අවබෝධයක් නැතුව විෂය තෝරගත්තු දරුවන්ට උනත් ඇත්තටම දැන් හිතනවා ඇති අපි තෝරගෙන තියෙන ලොකු වටිනාකමක් තියෙන විෂයක් දැන් අපිට තියෙන මේ විෂය අධ්‍යයන කටයුතු කරන එක කියලා. එහෙනම් අපිට ඔයාලට දැන් පන්තිය ගැන මතක් කරවතින් අපි පන්තිය ඔයාලගේ වසර 3 අවසන් වෙනකම්. ඒ කියන්නේ පළමු වසරේදී විතරක් නෙවෙයි දෙවන වසරේදී කියන වසර තුලදීම ඔයගලන්ට අපිත් එක්ක පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම අතරමැදදී ඔයාලට දැන් මම ලොකුවට බාහිර උපාධිය ගැන කොහොමද මේ දේවල් ගැන කතා කරන්නේ ඔයගොල්ලෝ දැන් පන්ති වලට සම්බන්ධ වෙලා මම හිතනවා ඒ ගැන ලොකු අවබෝධයක් තියෙනවා ඇති කියලා මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් කවස් කෙනෙක් මෙසේජ් එකක් දාලා අහන්න පුළුවන් එතකොට දැන් අපිට පළමු වසර තුලදී සංවර්ධන අධ්‍යයනයේ විෂය එකක දෙකක් ඉගෙන ගන්න තියෙනවා අනිත් විෂයවලුත් එහෙමයි. දෙවන වසර තුලදී සංවර්ධන අධ්‍යයනයේ විෂය එකක දෙකක් ඉගෙන ගන්න තියෙනවා. තුන්වන වසර තුලදී විෂය එකක දෙකක් ඉගෙන ගන්න තියෙනවා. එතකොට පළමු වසර අවසානයේදී අර පළමු වසරේදී ඉගෙන ගත්තු විෂය එකක දෙකෙන් අපිට විභාගයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එතකොට විභාගයකට සාමාන්‍යයෙන් ලකුණු හම්බ වෙන්නේ ලකුණු 100. එතකොට ඒ විභාගයට කලින් අපිට අසයින්මන්ට් එකක් අතරමැදදී දෙනවා. එතකොට ඒකට ලකුණු 20කින් හම්බ වෙලා ෆයිනල් එක්සෑම් එකට ලකුණු 80කින් හම්බ වෙලා ඔයාට ෆයිනල් රිසල්ට් එක හම්බ වෙනවා. එතකොට අර අතරමැදදී හම්බ වෙනවා කිව්ව අසයින්මන්ට් එක තියෙනවනේ. ඒකට සම්පූර්ණ සහයෝගය අපි පන්තිය තුලදී ලබා දෙනවා. ඒ කියන්නේ ඒක කොපි කරන විදිහක් නෙවෙයි අපි පන්තිය තුලදී අවශ්‍ය වෙන සහයෝගය ඔක්කොම ලබා දෙනවා. විතරක් නෙවෙයි ඔයාගේ අන්තිම විභාගයට කලින් තියෙන ඔක්කොම පාස් පේපර් ප්‍රශ්න අපි පන්තිය තුළදී සාකච්ඡා කරනවා සහ විභාගයට යන්න කලින් අනුමාන පේපර් අපි පන්තිය තුළදී වාට ලියවලා සිලබස් එක සම්පූර්ණයෙන්ම අවසන් කරලා කිසිම බයකින් නැතුව විශ්වාසයෙන් විභාගයට යන්න හැම දරුවෙකුටම ඒ අවශ්‍ය මඟ පෙන්වීම් ටික පන්තිය තුළදී සිදු කරනවා. එතකොට හැමදාම පන්තිවලට සම්බන්ධ වෙලා දැන් ලොකු මහන්සියක් මේකට වෙන්න ඕනේද නැහැ. සතියේට දවසයි පන්ති තියෙන්නේ. ඒ දවස් තුලදී පන්තියට සම්බන්ධ වෙලා ඊට පස්සේ සම්බන්ධ වෙන්න බැරි වුණොත් හදිස්සියකදීවත් අපි රෙකෝඩින් එක එතිනෙම ලබා දෙනවා. එතකොට ඒ අවශ්‍ය විදිහට පන්තියේ කියන වැඩ කටයුතු ටික කරගෙන අවුරුද්ද පුරාවටම අපිත් එක්ක ඉඳියොතින් අනිවාර්යෙන්ම ඒ සාමාර්ථයක් කරා තමන් වැඩ කරන ප්‍රමාණය අනුව යන්න පුළුවන්කම තියෙනවා. මොකද විභාගයකට අවශ්‍ය සිලබස් එක සම්පූර්ණ කරනවා නම් පාස් පේපර් ටික ලියනවා නම් අසයින්මන්ට් එකට සහයෝගය දෙනවා නම් සහ අනුමාන පේපර් කතා කරනවා නම් ඔය ඔක්කොම ටික ඔයා ඉගෙන ගත්තා කියන්නේ අනිවාර්යෙන්ම ඉහළ සාමාර්ථයකට යන්න පුළුවන්කම තියෙනවා. නේද? එතකොට අද ආරම්භක දවසේ හින්දා ඔයගලන්ට ඔය ටික තමයි මුලින්ම මතක් කරේ අපි පන්තිය කොහොමද කරගෙන යන්නේ සහ ඔයා තෝරගත්තු විෂයේ වටිනාකම කොහොමද කියලා. එතකොට දැන් උපාධි ගැන ඊට පස්සේ තරග විභාග ගැන ඕවා ගැන සමාජයේ ලොකු කතාබස් තියෙනවා. එතකොට ඒවත් එක්ක තමන් කරන දේ හරියට කරගෙන ඉහළ සාමාර්ථයන් ගන්න පළවෙනි දවසේ ඉඳලම අදිෂ්ඨාන කරගෙන එතකොට විශේෂයෙන්ම තමයි ඔයා දන්නවා ඇති
අපේ උපාධියට අපිට හම්බ වෙනවා GPA එක. GPA එක කැල් වෙන්නේ කොහොමද? අපි ওই දේවල් පන්තියේ ඉස්සරහදී කතා කරනකොට කියලා දෙනවා. හරිද? එතකොට අපි ඉස්සරහදී කියලා දෙනවා. එතකොට GPA එක හැදෙන්නේ දැනට මතක තියාගන්න පුළුවන් සරලම දේ තමයි අපි විෂයට ගන්න සාමාර්ථය අනුව. අපි A සාමාර්ථ ගන්නවා නම් B සාමාර්ථ ගන්නවා නම් අපේ GPA එක ඉහළයි. අපි C ගන්නවා නම් අපි ෆේල් වෙනවා නම් GPA එක මොකද වෙන්නේ? GPA එක පහළ යනවා. එහෙනම් එතකොට දැනට හිතේ තියාගන්න පුළුවන් මං ඉහළ GPA එකක් ගන්නවා. ඒකට මට කරන්න තියෙන්නේ හැම විෂයකටම ඉහළ සාමාර්ථ ගන්න පිළිවෙලට වැඩ ටික කරන එක. දැන් එහෙමයි කියලා ජොබ් එකෙන් කරන්නේ නැතුව හරි මේකටම ෆුල් අවධානය දීලා එහෙම කරන්න ඕනේද? එහෙම කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද අපි සතියට එක දවසක් පන්තිය තුළට සම්බන්ධ වීම තුළින් අපි ඒ අවශ්‍ය වෙන හැමදේම කරලා දෙනවා. ඔයගලන්ට තියෙන්නේ කියන වැඩ කටයුතු ටික ඒ විදිහට කරගෙන යන එක විතරයි. හරිද? එතකොට එහෙනම් අද අපි පොඩ්ඩක් කතා කරමු. දැන් සංවර්ධන අධ්‍යයනයේ විෂය කියන්නේ දැන් තේරෙනවා වැදගත්කමක් තියෙන, වටිනාකමක් තියෙන විෂයක් කියලා. එතකොට මේ විෂය තෝර ගැනීමෙන් ඔයාට තියෙන වාසි ප්‍රයෝජන මොනවද? ඇයි මේ විෂය තෝර ගැනීමෙන් තියෙන පළවෙනිම වාසි ප්‍රයෝජන මොනවද? පළවෙනියටම ගත්තාම සංවර්ධන අධ්‍යයනය. දැන් මේ විෂය වචනෙම තේරෙන්නේ සංවර්ධන අධ්‍යයනය. මොනවා ගැනද එහෙනම් මේකේ කතා කරන්නේ නැත්තේ? සංවර්ධනය ගැන, සංවර්ධන අධ්‍යයනය ගැන. එහෙනම් සංවර්ධනය කියන්නේ මොකක්ද? සංවර්ධනය වෙච්ච රටවල් මොනවද? සංවර්ධනය වෙච්ච රටවල් වල ලක්ෂණ මොනවද? සංවර්ධනය කියන ඔය ප්‍රායෝගික දේවල් ගැන තමයි මේකෙදි කතා කරන්නේ නැත්තේ. ඔව් ඒ හිතනවා වගේම තමයි අපි මේකෙදි කතා කරන්නේ අන්නේ ප්‍රායෝගික දේවල්. එහෙනම් පළවෙනිම වටිනාකම තමයි විෂය තෝරගත්තු එකේ ඔයා ලොකු අවධානයක් මේකට දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ කියන්නේ ලොකු බරක් මේ විෂයට දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද සංවර්ධන අධ්‍යයනය කියන්නේ අපිට හරීම කාලෝචිත මාතෘකාවක්. ඔයා ආටිකල් එකක් කියවුවත් ඔයාට විෂය දැනුම ලැබෙනවා. ඊට පස්සේ ඔයා පෝස්ට් එකක් කියවුවත් සංවර්ධනය ගැන තියෙන ඔයාට විෂය දැනුම ලැබෙනවා. ඔයා සෙන්සස් රිපෝට් එකක්, සෙන්ට්‍රල් බැංක් රිපෝට් එකක් ඔයා නිකමට බැලුවත් ඔයාට සංවර්ධනය ගැන අවබෝධයක් ලැබෙනවා. එහෙනම් එතකොට අපි අපේ ශ්‍රී ලංකාව තුළ ජීවත් වෙනකොට ශ්‍රී ලංකාවේ සංවර්ධනය ගැන අපිට ලොකු අවබෝධයක් එදා ඉඳලම තියෙනවා. නේද? අපිට ලොකු අවබෝධයක් එදා ඉඳලම තියෙන. එතකොට අපිට ඒකින්ද මේ විෂය ඉගෙන තෝරගත්ත එකේ පළවෙනිම වටිනාකම තමයි අපි විශේෂ අවධානයක් කියන්නේ ලොකු බරක් මේ විෂයට තියන්න ඕනේ නැහැ. අපිට හරිම සැහැල්ලුවෙන් අපි එදිනෙදා අපි හොයාගන්න තොරතුරුත් එක්ක අපි දන්න දැනුමත් එක්ක අපිට නිවැරදි මඟ පෙන්වීම යටතේ මේ විෂය ඉගෙන ගන්න පුළුවන්. එහෙනම් ලොකු පොත්පත් බලන්න, ලොකු දයවල් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට නිවැරදි මඟ පෙන්වීම යටතේ අපි ළඟම තියෙන දැනුම. අපි දන්නවනේ දැන් ලංකාවේ සංවර්ධන ව්‍යාපෘතියක් කියලා කිව්වම අපිට පොඩ්ඩක් අර කියන්න විතරයි ඕනේ අපි මේ දේවල් දාන්න ඕනේ නේද? අපි දැන් අවුරුදු කිහිපයක් ජීවත් වෙච්ච දරුවෝ විදිහට ලංකාව සංවර්ධනය වෙච්ච රටක් නෙවෙයි, සංවර්ධනය වෙමින් පවතින රටක්. ඔය වගේ සාමාන්‍ය දේවල් අපි දන්නවා. එහෙනම් එතකොට අපිට විෂයෙන් කියලා ඉගෙන ගන්න තියෙන්නේ මොනවද? ඒවට හේතු සාධක මොනවද? ඒවා ඊට පස්සේ අනිත් රටවල් එක්ක සංසන්දනය කරන්නේ කොහොමද? එහෙනම් මේක හරිම රසවත්. හරිම ආසාවෙන් ඉගෙන ගන්න පුළුවන්. එතකොට හරිම ආසාවෙන් ඉගෙන ගන්න පුළුවන්. ලොකු බරක් තියන්න ඕනේ වෙන්නේ නැති කාලෝචිත මාතෘකා ගැන කතා කරන විෂයක් හින්දා තමයි මේක තෝරගැනීමේ ලොකුම වටිනාකම වෙන්නේ. ඒ විතරක් නෙවෙයි. දැන් ඕගොල්ලන් දන්නවා ඇති අපි මේ උපාධියක් ගත්තාම ඕනිම දරුවෙක්ගේ අවසානය මොකක්ද? ඕනිම කෙනෙක්ගේ අවසානය තමයි අපි තරග විභාගයකට මුහුණ දීලා රජයේ රැකියාවක් බලාපොරොත්තු වෙන ගොඩක් දරුවෝ. එතකොට අන්න එතනදී මොකද වෙන්නේ? ඔයගොල්ලෝ දන්නවා රජයේ රැකියාවකට යන්න තරග විභාගයකට ලියනකොට අපි GK කියලා පේපර් එකකට මුහුණ දෙන්න ඕනේ. එතකොට මේ විෂය තුලින් අපි අන්න එතනට අවශ්‍ය වෙන දැනුම ගොඩක් එකතු කරගන්න. ඒ කියන්නේ අපි කාලීන තොරතුරු කියවනේ මං කියවනේ අපි කතා කරන්නේ. එතකොට එහෙනම් අන්න අවශ්‍ය වෙන කාලීන තොරතුරු ගොඩක් අපි මේ විෂය තුලින් ඉගෙන ගන්න. එහෙනම් එතකොට එතනිනුත් අපිට අමතර වාසියක් ලැබෙනවා. නේද? එහෙනම් එතකොට ඊටාම වැදගත් අපිට කාලීන තොරතුරු අපි එකතු කරගන්න හින්දා. එහෙනම් ඔයාලට පුළුවන් විෂය ආරම්භ කරපු දවසේ ඉඳලාම තුන්වෙනි වසර දක්වාම එකතු කරගන්න කාලීන තොරතුරු සහ වැදගත් තොරතුරු එකතු කරගන්න. ඒකෙන් එතකොට ඔයාට උපාධිය අවසානයේදී ලියන්න ලෑස්ති වෙන තරඟ විභාගයකට ලොකු උපකාරයක් වෙනවා. එහෙනම් මේ විෂය තෝර ගැනීම ඒකෙදිත් අපිට ලොකු වටිනාකමක් වෙනවා. ඒ විතරක් නෙමේ වෘත්තීයමය වටිනාකමක් අපිට මේ විෂය තෝර ගැනීම තුළින් ලැබෙනවා. අපිට ඕනම රැකියාවකට ගියාම අපි සංවර්ධන අධ්‍යයනය කියන විෂය අපේ උපාධිය තුළ හදාරපු දරුවෙක් කියන එක අපිට ලොකු රැකියා පරිසරයේ වටිනාකමක් ලැබෙනවා.
එහෙනම් එතකොට එතනිනුත් අපිට ඒ වටිනාකම ලැබෙනවා. දැන් මම මුලදීත් කිව්වනේ ලෝකයේ පිළිගත්තු විශ්වවිද්‍යාලවලත් හදාරන විෂයක් කියලා. එහෙනම් එතකොට කොහොමත් ලොකු වටිනාකමක් අපිට ලැබෙනවා. ඉන් එහාට ඔයාට මාස්ටර් එක කරන්න හරි ඔයා විදේශගත වෙන්න හරි බලාපොරොත්තුවක් තියෙනවා නම් මේ විෂය ඔයා අධ්‍යයනය කරලා තියෙන එක වැදගත්කමක් තියෙනවා. මොකද ඔයා අලුත් විෂයක් කාලීන විෂයක් අධ්‍යයනය කරපු දරුවෙක්ින්ද ඒ වැදගත්කම තියෙනවා. එතකොට තව ලොකු වැදගත්කමක් තියෙනවා ඔයා සංවර්ධන අධ්‍යයනයේ විෂය තෝරගත්ත එක. දැන් මම අද කතා කරනවා මොනවාද අපිට පළමු වසරේදී ඉගෙන ගන්න තියෙන්නේ. දැනට මම කිව්වා මොකද්ද? පළමු වසරේ විෂය එකක දෙකක් ඉගෙන ගන්න තියෙනවා කියලා. දෙවන වසරේ විෂය එකක දෙකක් ඉගෙන ගන්න තියෙනවා කියලා. එතකොට පුතේ දැන් දෙවන වසරේදී අපි විශේෂයෙන්ම ඉගෙන ගන්නවා එක ඒකකයක් පර්යේෂණ ක්‍රමවේද කියලා. ඔයාලා මේක අහලා ඇති. පර්යේෂණ ක්‍රමවේද කියන විෂය අහලා ඇති. එහෙම නැත්නම් වචනේ හරිය අහලා ඇති. පර්යේෂණ ක්‍රමවේද. එතකොට මෙන්න මේ විෂය අපි මේ අපේ උපාධිය ඇතුළතදී ඉගෙන ගන්නවා. ඒකෙන් අපිට ලොකු වාසියක් ලැබෙන මොකද්ද? පර්යේෂණ ක්‍රමවේද කියන්නේ මොකද්ද? පර්යේෂණයක් කරන්නේ කොහොමද? ඒ කියන්නේ සරලවම රිපෝට් එකක් හදන්නේ කොහොමද? රිපෝට් එකක් කියන්නේ මොකක්ද? ඒ පියවරයන් මොනවද? පර්යේෂණ ක්‍රමවේද මොනවද? ඔයගොල්ලෝ අහලා ඇති ඔය යුනිවර්සිටි යන ඔයගොල්ලන්ගේ ඉන්ටර්නල් දරුවෝ ඉන්නවනම් ඒගොල්ලෝ රිසර්ච් එකක් කරනවා කියලා. අහලා තියෙනව නේද? රිසර්ච් එකක් කරනවා, thesis එකක් කරනවා කියලා ෆයිනල් එකේදී අන්න ඒ කියන්නේ මොකද්ද? පර්යේෂණයක් කරනවා. තනියම පර්යේෂණයක් කරනවා ඒගොල්ලෝ. එතකොට දැන් ඔයාට ඒ ස්ටෙප් එක නැහැ. හැබැයි ඔයාට මේ විෂයෙන්ද අන්න ඒ හා සමාන ලොකු දැනුමක් හම්බ වෙනවා. එහෙනම් ලොකු වටිනාකමක් තියෙනව නේද? අර දැන් ගොඩක් සංසන්දනය කරනවානේ බාහිර උපාධි සහ අභ්‍යන්තර උපාධි. එතකොට දැන් ඒ සංසන්දනයේදී ඔයාට විශේෂ වාසියක් හම්බ වෙනවා. ඔයා සංවර්ධන අධ්‍යයනයේ විෂය කරලා තියෙන එක. මොකද්ද හේතුව? අර ඉන්ටර්නල් ළමයි ෆයිනල් තිසිස් එකක් කරනව වෙනුවට ඔයාට ඒ හා සමාන දැනුම ටිකක් ලබා ගන්න පුළුවන් වෙන විදිහට පර්යේෂණ ක්‍රමවේද කියලා විෂයක් ඉගෙන ගන්න තියෙනවා. එහෙනම් දැන් ගොඩක් වටිනාකමක් තියෙන විෂයක් තමයි ඔයා මේ තෝරගෙන තියෙන්නේ. ඇයි පර්යේෂණ ක්‍රමවේදයක් කරන එක ඉගෙන ගන්න එක වාසියක් වෙන්නේ? අපි ඕනම ජොබ් එකකට ගියාම දන්නව ඇති ඕනම රැකියාවකදී රිපෝට් එකක් හදන්න පරීක්ෂණයක් කරන්න පර්යේෂණයක් ලියන්න කියන දේවල් හරි සරලයිනේ රිපෝට් එකක් හදන්න. එතකොට සරලවම රිපෝට් එකක් හදන්න ඔයා දන්නේ නැත්තම් ඔයා උපාධියත් හදාරලා ඔන්න දැන් තරඟ විභාගෙකුත් ලියලා ඉහළ රැකියාවකට යනවා. ගියාම ඔයා රිපෝට් එකක් හදන්න කිව්වට අනේ ඔයා දන්නේ නැහැ රිපෝට් එකක් හදන්නේ කොහොමද කියලා. රිපෝට් එකක් කියන්නේ අපි ඉස්කෝලේ කාලේදී දැන් ගොඩාක් දරුවන්ට තියෙන ඉස්කෝලේ දැනුම විතරයි. එතකොට ඉස්කෝලේ කාලේ හදපු නිකන් අර මොකක් හරි අසයින්මන්ට් එකක් වගේද රිපෝට් එකක් කියන්නේ නැහැ. එහෙනම් ඒක මේ විෂයක් යටතේ ඉගෙන ගන්නවා කියන්නේ හිතන්න කොච්චර ලොකු දේවල් ටිකක් අපිට ඉගෙන ගන්න තියෙනවද කියලා. එහෙනම් එතකොට ඔයාගේ රැකියා පරිසරයට විශේෂ වටිනාකමක් එනවා මෙන්න මේ රිපෝට් එකක් හදන්න ඔයා ඉගෙන ගැනීම තුලින්. එහෙනම් ඔයාට එක විෂයක් තමයි මෙන්න මේ පර්යේෂණ ක්‍රමවේද. එතකොට මේක හරිම ප්‍රායෝගිකයි නේද? ලොකු පොත්පත් වලින් කටපාඩම් කරන්න ඒ වගේ දේවල් නැහැ. හරිම ප්‍රායෝගිකව කොහොමද පර්යේෂණ ක්‍රමවේද? කොහොමද පර්යේෂණයක් කරන්නේ? මොනවද පියවර? හරිම ආසාවෙන් අපිට ඉගෙන ගන්න පුළුවන් ඒකකයක් තමයි පර්යේෂණ ක්‍රමවේද කියලා කියන්නේ. එහෙනම් අපි ඒ විෂය ඉගෙන ගන්න කෙනොත් අපේ උපාධියට විශේෂ වටිනාකමක් එනවා. අපේ රැකියා පරිසරයට අවශ්‍ය වෙන දේවල් අපි ඉගෙන ගන්නවා. අපේ උපාධියේ වටිනාකම මොකද වෙන්නේ? වැඩි වෙනවා. එතකොට අපේ දැනුම වැඩි වෙනවා. අපි උපාධියට අමතරව ඉස්සරහදී අවශ්‍ය වෙන දේවලුත්, උපාධියෙන් පස්සේ අවශ්‍ය වෙන දේවලුත් අපි මේ විෂය ඉගෙන ගැනීම නිසා ඉගෙනගෙන තියෙනව වෙනවා. නේද? ඇයි පර්යේෂණ ක්‍රමවේද අපි ඉගෙන ගන්නවනේ කොහොමද රිසර්ච් එකක් කරන්නේ? කොහොමද සරලව තිසිස් එකක් කරන්නේ? කොහොමද රිපෝට් එකක් හදන්නේ? කියන ඒ අවශ්‍ය දැනුම අපි හරිම සරලව හරිම ආසාවෙන් පන්තිය තුළදී ඉගෙන ගන්නවා. ඒකින්දයි එහෙනම් ඔන්න සංවර්ධන අධ්‍යයනයේ විෂය තෝරගත්ත එකේ ලොකු වටිනාකමක් තියෙනවා කියන එක දැන් අවබෝධ වෙන්න ඇති. එතකොට මම කිව්වා මේ විෂය හරිම ආසාවෙන් ඉගෙන ගන්න පුළුවන්. වැදගත් කරුණු ඉගෙන ගන්නවා, ඉහළ වටිනාකමක් තියෙන දේවල් ඉගෙන ගන්නවා, ලෝකයේ පිළිගත්තු විශ්වවිද්‍යාලවල හදාරන විෂයක් තමයි අපි ඉගෙන ගන්නේ. හැබැයි අපිට ආසාවෙන් ඉගෙන ගන්න පුළුවන්. මොකද සංවර්ධනය කියන්නේ අපේ රටේ හැමදාම කතා කරන මාතෘකාවක් නේද? සංවර්ධනය කියන්නේ එදිනෙදා හැමදාම කතා කරන මාතෘකාවක්. ඒකින්ද අපිට හරිම කාලෝචිතයි. ඒ වගේම තමයි හරිම ප්‍රායෝගිකයි. දැන් සංවර්ධනය හා සම්බන්ධව මම ඔයගලන්ට අපි උගන්වනකොට මොකක් හරි කිව්වොත් මහවැලි ව්‍යාපෘති ඔයගොල්ලෝ දන්නවා.
නේද? ඒකින්ද හරිම කාලෝචිතයි. අපිට තොරතුරු හොයාගන්න හරිම ලේසි. එහෙනම් එතකොට හරිම කාලෝචිතයි, රසවත්ව ඉගෙන ගන්න පුළුවන්, ඒකාකාරී වෙලා ඉගෙන ගන්න ඕනි වෙන්නේ නැහැ. දැන් උපාධියක් හදාරනවා කියලා ලොකු පීඩනයකින් ඉගෙන ගන්න ඕනි වෙන්නේ නැහැ. ඉගෙන ගන්නවා කියන එක අධ්‍යාපනය හදාරනවා කියනට ඒකාකාරී බවෙන් අපිට මිදෙන්න පුළුවන් මේ විෂය තුළදී. ඇයි මේක ප්‍රායෝගිකයි. එතකොට අපිට මේකට අවශ්‍ය තොරතුරු එහෙනම් කොහෙන්ද හොයන්නේ? මම කිව්වා ලොකු පොත්පත් කියවන්න අවශ්‍ය වෙන්නේ නැහැ කියලා. කොහෙන්ද එහෙනම් තොරතුරු හොයන්නේ? සංවර්ධනය ගැන අපිට තොරතුරු හොයන්න පුළුවන් ලෝකයේ රටවල් අධ්‍යයනය කිරීම තුළින්. ඒ වගේම ඔයගොල්ලෝ දන්නවා සෙන්සස් රිපෝට් වලින්. සෙන්ට්‍රල් බැංක් රිපෝට් නිකුත් කරනවා නේ. ඒව දන්නවනේ මහ බැංකු වාර්තා, සෙන්සස් රිපෝට්, ඔන්න ඔය දේවල්, මේ අවශ්‍ය දේවල් හැමදේම ඔයාලට පන්තියේදී ලබා දෙනවා. PDF ලින්ක් ඔක්කොම ලබා දෙනවා. එතකොට ඔයාලට තියෙන්නේ ඒ රිපෝට් එකක් කියවන්න. දැන් ඉගෙන ගන්නව වෙනුවට අපිට රිපෝට් එකක් කියවන්න තියෙනවනේ. ඒ කියන්නේ දැන් සෙන්ට්‍රල් බැංක් රිපෝට් එකක මෙහිම තොරතුරු ප්‍රස්ථාරගත කරලා ඊට පස්සේ තොරතුරු මෙහිම වට ප්‍රස්ථාරයකින් දක්වපු ලස්සනට ඒ PDF එකකින් අපිට තොරතුරු බලන්න තියෙනවනේ. ඒක හරිම රසවත් නේද? ඒක හරිම ආසාවෙන් අපිට ඉගෙන ගන්න පුළුවන්. ලොකු කරුණු ඉගෙන ගන්නව වෙනුවට එහෙනම් අර ඒකාකාරී භවෙන් මිදිලා හරිම රසවත්ව අපිට ඉගෙන ගන්න පුළුවන්. හේතුව තමයි අපිට මේ ප්‍රායෝගිකයි. සෙන්ට්‍රල් බැංක් රිපෝට් එකක් බලලා සංවර්ධනය. 2000 දැන් අපි 2010 කොහොමද මොන හරි ව්‍යාපෘති කොහොමද ඔන්න ඔය කියන දේවල් ආර්ථිකය කොහොමද ඔය කියන දේවල් ඉගෙන ගන්න හින්දා අපිට මේක රසවත්ව ඉගෙන ගන්න පුළුවන්. එතකොට අද ආරම්භක දවසේ හින්දා මම ඔයගලන්ට මේ විෂය ගැන තමයි මේ කතා කරන්නේ කොහොමද අපිට මේ ඉගෙන ගන්න තියෙන්නේ සහ විෂය වටිනාකම මොනවාද අපිට ආසාවෙන් ඉගෙන ගන්න පුළුවන් නේද කියන දේවල් ටික. එතකොට ඒ විතරක් නෙමෙයි. සංවර්ධන අධ්‍යයනයේ විෂය ඔයා විෂයක් විදිහට තෝරගත්තා කියලා කියන්නේ ඔයා හැම විෂයක්ම හදාරනවා වගේ. ලොකු මට්ටමකින් නෙමෙයි සරලව හැම විෂයක්කම තියෙන දේවල් ඔයා ඉගෙන ගන්නවා වගේ. හේතුව තමයි සංවර්ධන අධ්‍යයනයේ විෂය අපි කතා කරනකොට අපි ගොඩාක් විෂයවල් වල තියෙන දැනුම අපිට අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ ගොඩක් විෂයවල් වල තියෙන දේවල් අපි මෙතනදී කතා කරනවා. දැනටම ඕගොල්ලන්ට තේරෙන්නේ නැති මොනවද අපි මේ දැන් මේ කිව්ව දේවල් වලින් මොන විෂයන් හා මේක සම්බන්ධ වෙනව ඇද්ද? නිකන් කියන්න බලන්න කවුරු හරි දැන් මේ කතා කරපු දේවල් වලින් සංවර්ධන අධ්‍යයනය කියන විෂයට අමතරව මොන විෂයවල් මේකට සම්බන්ධ වෙනව ඇද්ද? ඒ පුතේ දැන් අපි කතා කරපු දේවල් වලින් මොනවද හිතන්නේ? සරලවම ආර්ථික විද්‍යාව, භූගෝල විද්‍යාව, හරි. භූගෝල විද්‍යාව සම්බන්ධ වෙනවා ආර්ථික විද්‍යාව. කොහෙන්ද ආර්ථික විද්‍යාව එන්නේ? සංවර්ධනය ගැන කතා කරනකොට ආර්ථිකය ගැන කතා නොකර පුළුවන්ද නේද? සංවර්ධනය ගැන කතා කරනකොට ආර්ථිකය ගැන අනිවාර්යයෙන්ම කතා කරනවා. එතකොට තව සංවර්ධනය ගැන කතා කරනකොට දේශපාලනය ගැන කතා නොකර පුළුවන්ද? බෑ. දේශපාලනය ගැන කතා කරනවා. එතකොට ওই විදිහට ගත්තාම දැන් අපි මේ සරල ප්‍රස්ථාරය ඒව මේව තියෙනවා කියන්නේ දැන් ගණිතය කිව්වහම සමහර දරුවෝ බයයිනේ. හැබැයි ගණිතය වල තියෙන ලොකු සංකල්ප දැන් නැහැ. මේ අපි සරල ප්‍රස්ථාර ගැන ওই දේවල් ගැන කතා කරනවා. එතකොට මේකට ජාත්‍යන්තර අධ්‍යයනය, ඇයි රටවල් ගැන අපි කතා කරනවා. ඊට පස්සේ ජාත්‍යන්තර අධ්‍යයනය, ජාත්‍යන්තර සම්බන්ධතා, ගණිතය, භූගෝල විද්‍යාව, දේශපාලන විද්‍යාව, පරිසර විද්‍යාව ඔය හැම එකක්ම අපි මේ විෂය තුල කතා කරනවා. එහෙනම් සංවර්ධන අධ්‍යයනය කියන දේ කතා නොකරන විෂයක් නෑ. ඒ විතරක් නෙමෙයි. අනෙක් විෂයන් අපි ඉගෙන ගත්තා වුණත් සංවර්ධන අධ්‍යයනය කියන එක කතා කරන්නේ නැද්ද? කතා කරනවා. සංවර්ධනය කියන්නේ හැම විෂයක්ම අත්‍යවශ්‍ය වෙන විෂය කොටසක්. හැම විෂයක් තුලම කතා කරන විෂයක් තමයි සංවර්ධනය කියලා කියන්නේ. එහෙනම් එතකොට දැන් ඔයගොල්ලන්ට ලොකු ආසාවක් සහ ලොකු අවබෝධයක් එන්නේ නැති මම මේ විෂය තෝරගත්ත එක කොච්චර හොඳයිද කියලා. නේද? සංවර්ධන අධ්‍යයනයේදී අපිට ආසාවෙන් ඉගෙන ගන්න පුළුවන් වෙන විෂයක් ඉගෙන ගත්ත වුණත් අපි සංවර්ධනය ගැන කතා කරනවා. මේ විෂය තුලින් අපිට අනෙක් විෂයවල වලට සම්බන්ධකම් ගන්නත් පුළුවන්. දැන් වෙන විෂයක් අධ්‍යයනය කරන දරුවෙකුට ඒකේ උදව් මේකට ගන්නත් පුළුවන්. එහෙනම් එතකොට හරිම ආසාවෙන් අපිට ඉගෙන ගන්න පුළුවන්. අපිට විෂය දැනුම ගොඩාක් මේකෙන් ලබා ගන්න පුළුවන්. හැම විෂයකම දැනුම අපිට ලබා ගන්න පුළුවන්. එහෙනම් එතකොට ওই ටික තමයි අපි විෂය ගැන කතා කරන්නේ. එතකොට දැන් අපේ මේ විෂය මොකද්ද? සංවර්ධන අධ්‍යයනය. කියන්න බලන්න එහෙනම් සංවර්ධනය කියන්නේ මොකද්ද? සංවර්ධනය කියලා කියන්නේ මොකද්ද?
නිකන් සරලව Tamante හිතන විදිහට කියන්නේ දැන් මේ පන්තිය තුලදී Tamante අවශ්‍ය දේවල් කතා කරන්න පුළුවන් කිසිම අවශ්‍ය ප්‍රශ්න අහන්න පුළුවන් Taman දන්න දේවල් වල හරි වැරදි දැනගන්න ඒ දේවල් කරගන්න නම් අපි මොකද කරන්න ඕන අපි කතා කරන්න ඕනේ ඊට පස්සේ තමයි අපිට පන්තිය තුලින් අවශ්‍ය දේවල් ටික කියලා දෙනවා ඒකින්ද කිසිම බය වෙන්නවත් එහෙම මුකුත් අවශ්‍ය නැහැ පිළිතුරු වැරදුනාට කමක් නැහැ මොකද අපි තාම ඉගෙනගෙන නැහැ අපි තාම විෂය එක පළවෙනි පාඩමවත් අපි තාම පටන් ගත්තේ නැහැ මේ සරලව උඩින් අපිට තියෙන දේවල් මේවා විෂය මේ දේවල් එහෙම කියලා අපි සරල කතා බහක යෙදෙනව විතරයි. අපි විෂය ආරම්භ කරේ නැහැ තවම. ඒකින්ද දන්නේ නැහැනේ. ඒකින්ද Taman දන්න විදිහට උත්තරයක් දෙන්න අපි විෂය ආරම්භ කරාට පස්සේ තමයි අපි විෂය කරුණු ඉගෙන ගත්තට පස්සේ පාඩම් කරලා ඒ දේවල් දැනගෙන ඔයගොල්ලෝ නිවැරදි උත්තර දෙන්න පුළුවන් වෙන්නේ. ඒකින්ද දැනට Taman දන්න විදිහට Taman අහලා තියෙන විදිහට සංවර්ධනය කියලා කියන්නේ මොකක්ද කියලා කියන්න බලන්න. මොකක්ද සරලව හිතෙන්නේ සංවර්ධනය කියන්නේ මොකක්ද? දැන් අපි රටක් විදියට ගත්තාම අපේ රට අපි කියනවානේ ඉස්සර ඉඳලාම දේශපාලන ආර්ථික සමාජීය වශයෙන් සංවර්ධනය ගොඩාක් හොඳයි. සංවර්ධනය කියලා කියන්නේ මොකක්ද? දේශපාලන දැන් ආර්ථික වශයෙන් සංවර්ධනය නැහැ කියන්නේ අපි දන්නවනේ අපේ රට ආර්ථික වශයෙන් සංවර්ධනය වෙලා නැහැ. එතකොට අපි සංවර්ධනය කියන්නේ ආර්ථික වශයෙන් විතරක් මනින එකක් වුණොත් ඒක සාර්ථක වෙන්නේ නැහැ. සංවර්ධනය නම් එන මොකද්ද? දේශපාලන වශයෙන් වෙන්නත් ඕනේ, සංස්කෘතික වශයෙන්, පාරිසරික වශයෙන් ඔය හැම අංශයකින්ම වර්ධනය වෙලා තියෙනවා නම් තමයි අපි ඒක සංවර්ධනය කියලා කියන්නේ. එහෙනම් එතකොට සරලවම සංවර්ධනය කියන්නේ මොකද්ද? යම් රටක ප්‍රදේශයක ආර්ථික වශයෙන්, දේශපාලනික වශයෙන්, පාරිසරික, සංස්කෘතික දැන් ආර්ථික වශයෙන් සංවර්ධනය වෙච්ච රටක් පාරිසරික වශයෙන් සංවර්ධනය නැත්තම් ඒක පරිපූර්ණ සංවර්ධනයක් වෙන්නේ නැහැ. සංස්කෘතික වශයෙන් සංවර්ධනය නැත්තම් ඒත් පරිසරික සම්පූර්ණ පරිපූර්ණ සංවර්ධනයක් වෙන්නේ නැහැ. එහෙනම් එතකොට සංවර්ධනය කියලා කියන්නේ මේ හැම අංශයකින්ම නිවැරදිව වර්ධනය වෙච්ච රටක් තමයි අපි සංවර්ධනය කියලා සැලකන්නේ. කොහෙන්ද එතකොට මේ සංවර්ධනය කියන වචනේ ආවේ? සංවර්ධනය කියන විෂය කොහෙන්ද ආවේ? දැන් අපි ඕනම විෂයක් ඉගෙන ගන්නකොට අපි කතා කරනවානේ මේ විෂය කොහෙන්ද ආරම්භ වුනේ? මේ විෂය කවදා ඉඳලාද ඉගෙන ගන්න ගත්තේ? දැන් මුලදී මං සංවර්ධන අධ්‍යයනයේ විෂය කැලණියෙන් තමයි ආරම්භ කරේ අපිට ඉගෙන ගන්න. හැබැයි ඊට කලින් ලෝකයේ ප්‍රධාන විශ්වවිද්‍යාලවල ඉගෙන ගත්තු උපාධිය හදාරන දරුවෝ කතා කරන විෂයක්. එතකොට දැන් සංවර්ධනය කියන වචනය එහෙනම් කොහෙන්ද එන්නේ නැත්තේ? සංවර්ධනය කියන වචනය මුලින්ම භාවිත කරන්නේ ඔයගොල්ලෝ අහලත් ඇති අහලා තියෙනවද සංවර්ධනය කියන වචනේ මුලින්ම සංවර්ධනය කියන වචනය ආවේ කොහෙන්ද කියලා අහලා නැහැ කවුද තව එක්කෙනෙක් ඉන්නව නේද සංවර්ධනය කියන වචනේ කොහෙන්ද මුලින්ම ආරම්භ වෙන්නේ සංවර්ධනය කියන වචනය ආරම්භ වෙන්නේ ඇමරිකාවේ හිටපු ජනාධිපති හිටපු ජනාධිපතිවරයෙක් ඉන්නවා හැරි ට්‍රූමන් කියලා එතුමාගේ දේශනයක් තියෙනවා ඒක ටිකක් ජනප්‍රිය ප්‍රසිද්ධ දේශනයක් ඔයගොල්ලෝ අහලා තියෙන්නත් පුළුවන් හැරි ට්‍රූමන් කියන ජනාධිපතිවරයාගේ point four speech ඒ කියන්නේ කරුණු හතරේ කතාව කියලා සුප්‍රසිද්ධ දේශනයක් තියෙනවා අන්න ඒ දේශනාවේදී හැරි ට්‍රූමන් ජනාධිපතිවරයා පාවිච්චි කරනවා under development කියන වචනේ under development කියන වචනේ භාවිත කරනවා. එහෙනම් එතකොට මේ කියන්නේ මොකද? ඌන සංවර්ධනය. ඌන සංවර්ධනය කියන වචනය භාවිත වෙනවා. එහෙනම් මුලින්ම සංවර්ධනය කියන වචනය ආවේ කොහෙන්ද? හැරි ට්‍රූමන් ජනාධිපතිවරයාගේ point four speech කියන කතාවේදී ඔහු භාවිත කරා under අන්න එතනදී ඒකේ ඌන සංවර්ධනය කියන වචනයෙන් තමයි සංවර්ධනය කියන වචනය භාවිතයට එන්නේ අන්න ඒකෙන් පස්සේ. එතකොට එතනින් පටන් ගත්තු සංවර්ධනය කියන වචනයමයි මේ
මේ ඊට පස්සේ දිගටම භාවිත වෙලා මේක විෂයක් දක්වා අධ්‍යයනය කරන තැනට වෙනකන් සත්තුනේ. විෂයක් අධ්‍යයනය කිරීම තැනට වෙනකන් මෙන්න මේ එදා ඒ point for speech එකේදී කතා කරපු under development කියන වචනය තමයි මේ ආරම්භ වෙන්නේ. ඊට පස්සේ ඔහොම ගිහිල්ලා එතකොට හැබැයි දැන් ওই වචනයක් විදිහට ආවා වුණාට සංවර්ධනය කියන එක එන්න ඇත්තෙත් එදා ඉඳලාද? නැහැ වචනයක් විදිහට ඕක ආරම්භ වුණාට සංවර්ධනය කියන එක මිනිසුන්ගේ මූලාරම්භයේ ඉඳගෙනම පැවතගෙන එන දෙයක්. සංවර්ධනය කියන එකේ නම් මිනිසුන්ගේ මූලාරම්භයේ ඉඳලම පැවතගෙන එනවා. හැබැයි වචනයක් විදිහට ආවේ මෙන්න මේ දවසේ ඉඳන්. අපි ඒක ඔක්කොම ඉදිරියේදී අපේ පාඩම් වලදී කතා කරනවා. මොකද අපිට පාඩම් විදිහට තියෙනවානේ සංවර්ධනය කියන විෂයේ ආරම්භය. එතකොට අපි මේ දේවල් කතා කරනවා කවදා ඉඳලා පිච්චක මොකක්ද කොහොමද කියන දේවල් ටික. එතකොට දැන් සංවර්ධනීය විෂය ගත්තට පස්සේ මේක අපි සලකනවා බහුමානීය ගති ලක්ෂණ පෙන්වනවා කියලා. බහුමානීය ගති ලක්ෂණ පෙන්වන විෂයක් කියලා අපි කතා කරනවා. ඒක දැන් ඔයගලන්ට අවබෝධ ඇති. මොකද දැන් අපි ඉස්සෙල්ලා කිව්වා සංවර්ධන අධ්‍යයනයේ කරුණු අපි ඉගෙන ගන්නවා. ඒ කියන්නේ අන්තර්ගත වෙනවා කියලා අපි කතා කරා. නේද? එහෙනම් එතකොට මේක මොන විෂයක්ද? ගති ලක්ෂණ වලින් ඒ කතා කරා. හරිද? ඔය ටික තමයි අපිට සරලව දැනගන්න තියෙන්නේ. අපි බලමු ඊට පස්සේ මොනවද අපිට දැන් වසර 3ක් තුළදී මං කියවනේ විෂය එකක 6ක් ඉගෙන ඒකක 6 වෙන්නේ කියලා. සංවර්ධන අධ්‍යයනයේ විෂය යටතේ දැන් විෂය ගැන අපිට දැන් ලොකු අවබෝධයක් තියෙනවා. ඊට පස්සේ අපි බලමු දැන් අපිට මොනවද මේ විෂය තුලදී ඉගෙන ගන්න තියෙන්නේ කියලා. දැන් විෂය ගැන ගත්තට පස්සේ නම් අපිට හරිම ආසාවෙන් ඉගෙන ගන්න පුළුවන් වෙන සරලව ඉගෙන ගන්න පුළුවන් වෙන විෂයක් කියන එක අවබෝධයක් තියෙනවා. එතකොට දැන් අපි බලමු මොනවද එහෙනම් මේ අවුරුදු 3 පුරාවටම අපිට ඉගෙන ගන්න තියෙන්නේ කියලා. පළවෙනි වසර තුලදී අපිට තියෙන විෂය ඒකක දෙක තමයි සංවර්ධන අධ්‍යයනයේ ස්වභාවය. හරිද? සංවර්ධන අධ්‍යයනයේ ස්වභාවය පළමු වසර තුලදී අපි ඉගෙන ගන්න පළවෙනි විෂය. ඊට පස්සේ තව එකක් තියෙනවා සමකාලීන සංවර්ධන ප්‍රවණතා. සමකාලීන සංවර්ධන ප්‍රවණතා. එතකොට දැන් අපි දැන් ඔන්න ආරම්භ කරන්න යන්නේ අපි ලබන සතියේ ඉඳන් පළවෙනි පාඩම පටන් ගන්නවා. උදා ආරම්භක දේශනය තුලදී හඳුන්වා දීමේ ටික ඉවර කරාට පස්සේ. දැන් මම හිතනවා ලොකු අවබෝධයක් ඔයගලන්ට තියෙන්න ඇති කියලා. අපි දැන් ගොඩාක් දේවල් කතා කරා විෂය ගැන සහ විෂය ආවේ කොහොමද? අපිට ඉගෙන ගන්න ආවේ කොහොමද? සංවර්ධනය කියන වචනය කොහෙන්ද ආරම්භ වුනේ? ඊට පස්සේ අපිට ඉගෙන ගන්න තියෙන දේවල් මොනවද? අපි අධ්‍යයන කටයුතු කරන්නේ කොහොමද? පන්තියේ විස්තර ඔය හැමදේම දැන් කතා කරා. දැන් අදින් පස්සේ ආයෙ කතා කරන්නේ අපිට තියෙන්නේ විෂය ඉගෙන ගන්න. එහෙනම් ඔන්න පළවෙනියටම අපි බලමු පළමු වසර තුලදී මොනවද ඉගෙන ගන්න තියෙන්නේ කියලා. මොනවද තියෙන්නේ? හරිම සරල විෂය ඒකක දෙකක් තියෙනවා. ඔයගොල්ලෝ දන්න විෂය ඒකක දෙකක් ඉගෙන ගන්න ඕනේ පළමු වසර තුලදී. එතකොට පළවෙනි එක තමයි සංවර්ධන අධ්‍යයනයේ ස්වභාවය. දෙවැනි විෂය එකකේ තමයි සමකාලීන සංවර්ධන ප්‍රවණතා. සංවර්ධන අධ්‍යයනයේ ස්වභාවය දෙවැනි එක තමයි සමකාලීන සංවර්ධන ප්‍රවණතා. ඔන්න ඔය කියන විෂය එකක දෙක තමයි අපිට පළමු වසර තුලදී ඉගෙන ගන්න තියෙන්නේ. සංවර්ධන අධ්‍යයනයේ ස්වභාවය. ඒක හරිය අපි දන්නෝනේ ඕනෙම විෂයක් ඉගෙන ගන්නකොට අපි මේ විෂයේ ස්වභාවය කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගන්නවා. එහෙනම් එතකොට මේක හරිම සරලයි. මේක යටතේ අපිට ඉගෙන ගන්න තියෙන මාතෘකා බලමු. සංවර්ධන අධ්‍යයනයේ විෂයේ ස්වභාවය සහ විෂය පතේ සංවර්ධන අධ්‍යයනයේ පරිණාමය. ඒක හරිම සරලයි. දැන් මම අර ඉස්සෙල්ලා කිව්වා සංවර්ධනය කියන වචනය කොහෙන්ද ආවේ? එහෙනම් ඊට පස්සේ කොහොමද ඒක පරිණාමය වුනේ කියන ටික අපිට කතා කරන්න තියෙනවා මෙන්න මේ ඒකකය යටතේ. ඊට පස්සේ සංවර්ධන අධ්‍යයනයේ විෂය ශික්ෂණයේ ස්වභාවය. බහු විෂය ශික්ෂණයක් ලෙස දැන් අපි කතා කරා සංවර්ධන අධ්‍යයනයේ විෂය තුල හැම විෂය කරුණක්ම අන්තර්ගත වෙනවා. භූගෝල විද්‍යාව, ජාත්‍යන්තර සම්බන්ධතා, දේශපාලන විද්‍යාව, ආර්ථික විද්‍යාව, මානව විද්‍යාව, පරිසරය ගැන කතා කරනවා, සංස්කෘතිය ගැන කතා කරනවා. එහෙනම් හැම විෂයක් ගැනම කතා කරනවා. එහෙනම් මේක බහුවිධ විෂය ලක්ෂණයන්ගෙන් යුක්තයි. ඒකත් දැන් අපි දන්නවා. දන්න කරුණක් අපිට එහෙනම් තියෙන්නේ අවශ්‍ය විෂය දැනුම ටික ලබා ගන්න විතරයි. එහෙනම් එතකොට අන්න ඒකත් අපි පළමු ඒකකයේ මාතෘකාවක් හැටියට කතා කරනවා. ඊට පස්සේ
අපි කතා කරනවා ගෝලීය ඓතිහාසික සන්දර්භය තුළ සංවර්ධන සංකල්ප සහ ක්‍රියාවලිය. සංවර්ධන සංකල්ප. ඒක අපි ඉස්සරහදී කතා කරන මොනවාද සංවර්ධන සංකල්ප. ඊට පස්සේ අපිට ලෝකයේ සංවර්ධන සංකල්ප මොනවද? ලංකාව තුළ මොනවද? එතකොට ඒවෙන් අපිට අපි හරි ආසයිනේ සංවර්ධනය ගැන කතා කරන්නේ නේද? ඒක දැන් හරි කාලීනයි. දැන් අපිට ඉගෙන ගන්න තියෙන විෂයක් දැන්. නොදන්න දේවල් ඉගෙන ගන්නව වෙනුවට දැන් අපිට උදාහරණ වලිනුත් කියන්න වෙන්නේ අපි ඉගෙන ගත්තාම අපිට බලන්න පුළුවන් ඇයි අපේ රට සංවර්ධනය වෙලා නැත්තේ සංවර්ධන ව්‍යාපෘති වල වැරදි මොනවද මොකක්ද අපිට කරන්න පුළුවන් ඔය වගේ දේවල් ඉගෙන ගන්න ආසයිනේ නේද ඕනිම කෙනෙක් ආසයි ඒ වගේ අර කාලීන දේවල් ඉගෙන ගන්න කාලීන තොරතුරු හොයන්න ආසයි අන්න එහෙනම් ඒකට හොඳම තැන තමයි මේ තෝරගෙන තියෙන විෂය අපිට මේ විෂය ඉගෙන ගත්තට පස්සේ අපිට ඕන තැනක බලන්න පුළුවන් ඇයි අපේ රටේ ප්‍රශ්න මොනවද අපේ රට සංවර්ධනය වෙන්නේ සංවර්ධනය කරන්න නම් අපි මොනවද කරන්න ඕනේ? ඒ දේවල් අපිට කතා කරන්න ඉගෙන ගන්න පුළුවන්. එතකොට හරිම ආසාවෙන් ඉගෙන ගන්න පුළුවන්. විෂයක් ඉගෙන ගන්නවද කියලාවත් අපිට හිතෙන්නේ නැහැ වෙන්න පුළුවන්. මොකද දැන් විෂය කරුණු කියලා තියෙන්නේ අපි ආස දේවල් හොයන්නනේ. ආස තොරතුරු හොයන්න තියෙනවා නම් අපි හරි කැමති ඉන්නේ නේද? එහෙනම් එතකොට අන්න ඒකෙන්ද තමයි මුලදිම මම කිව්වේ අපිට මේ විෂය හරිම ආසාවෙන් ඉගෙන ගන්න පුළුවන් කියලා. ඊට පස්සේ අපි මේ විෂය යටතේ දැන් මේ කතා කරන්නේ මොකද්ද? පළමු වසර තුලදී ඉගෙන ගන්න තියෙන විෂය ඒකක දෙක යටතේ ඉගෙන ගන්න තියෙන මාතෘකා ටික. දැන් දැනට වෙනකන් කතා කරපු මාතෘකා තුනම අපි දන්න මාතෘකා අපිට තියෙන්නේ මොකද්ද? විෂයට අවශ්‍ය අදාළ තොරතුරු ටික එකතු කරගන්න එක විතරයි. ඊට පස්සේ අපි තව දෙයක් ඉගෙන ගන්නවා සංවර්ධන මාන. මේ මාතෘකාව මේ ඒකකයේ යටතේම අපි ඉගෙන ගන්න සංවර්ධන මාන. ඒකත් අපි හරි ආසයිනේ ආර්ථික වර්ධන දර්ශකය, ආර්ථික වර්ධනය, සංවර්ධනය, සමාජීය සංස්කෘතික, දේශපාලන, ස්ත්‍රී පුරුෂ සමාජතාවය ඔන්න ඔය වගේ දේවල් තමයි අපිට අනුමාත්‍රිකා විදිහට ඉගෙන ගන්න තියෙන්නේ. එහෙනම් එතකොට අර මං කලින් කිව්වා වගේ සෙන්ට්‍රල් බැංක් රිපෝට් වලින් සෙන්සස් රිපෝට් වලින් අපිට තොරතුරු ගන්න පුළුවන්. එතකොට විශේෂයට අදාළ තොරතුරු යාට බලන්න තියෙන්නේ අර ඒ වන රිපෝට් එකකින් නම් හරිම ආසාවෙන් අපිට ඒ තොරතුරු එක්ස්ප්‍රෙස් කරගන්න පුළුවන්. අපිට ප්‍රස්තාරයක් බලලා තේරුම් ගන්න නම් තියෙන්නේ. ඒ තියෙන තොරතුරු අපිට ඒ රිපෝට් එකෙන්ම ලබා ගන්න පුළුවන් නම් රිපෝට් එකක් කියවන්න බලන්න පුළුවන් නම් එහෙනම් අපිට ඒක හරිම ආසාවෙන් ස්ට්‍රෙස් එකකින් තොරව ඉගෙන ගන්න පුළුවන්කම තියෙනවා. හරිද එතකොට සංවර්ධන මාන ටිකත් අපි මේ විෂය යටතේදී අපි ඉගෙන ගන්න. ඊට පස්සේ සංවර්ධනයේ මැනීම සංවර්ධන දර්ශක කියන දේවල් අපි මේ පළවෙනි විෂය යටතේදී ඉගෙන ගන්න. සංවර්ධනයේ පිළිබඳ විවේචනත් අපි ඉගෙන ගන්න. දැන් කිව්වා දේශපාලන විද්‍යාවත් මේ විෂය තුලදී අපි ඉගෙන ගන්නවා කියලා. එහෙනම් ඒ යටතේ තියෙන සංවර්ධන ප්‍රතිගාමීත්වය, යුරෝපා කේන්ද්‍රවාදය, ඊට පස්සේ නිදහස, පශ්චාත් නූතනවාදය ඔන්න ඔය කියන දේවල් අර දේශපාලන විද්‍යාවෙන් එන දේවල් අපි මේ විෂය යටතේදී ඉගෙන ගන්නවා. එහෙනම් පළමු වසරේ තියෙන පළමු විෂය තුලදී අපිට ඉගෙන ගන්න තියෙන විෂය කරුණු ටික තමයි දැන් මම ඔය පැහැදිලි කරේ. එතකොට හරිම සරලයිනේ නේද? සංවර්ධනය කියන්නේ මොකක්ද? කොයි කාලෙදිද ආරම්භ වුනේ? අපිට මොනවද ඉගෙන ගන්න තියෙන්නේ? සංවර්ධන දර්ශක මොනවද? ඊට පස්සේ දේශපාලන විද්‍යාවලින් ටිකක් ඉගෙන ගන්න තියෙනවා. එහෙනම් අපිට හරිම ආසාවෙන් ඉගෙන ගන්න පුළුවන්. හැබැයි විශේෂම දේ තමයි මොකද්ද? මේ විෂය හරිම වටිනාකමකින් යුක්ත විෂයක් වීම හරිම වැදගත්. අපි මේ ඉගෙන ගන්නේ හරිම ආසාවෙන් සරලව ඉගෙන ගත්තා වුණාට ලෝකයේ ඉහළ විශ්වවිද්‍යාලවලත් අධ්‍යයනය කරන විෂයක් තමයි අපි ඉගෙන ගන්න. ඒ විතරක් නෙමෙයි මේකෙන් අපි එකතු කරගන්නවා තව මොකද්ද විශේෂම වටිනාකම තමයි උපාධියෙන් පස්සේ අවශ්‍ය වෙන තරඟ විභාග දැනුමත් අපි එකතු කරගන්නවා ඊට පස්සේ ජොබ් එකක් කරන්න යනකොට අවශ්‍ය වෙන රිපෝට් එකක් හදන්නේ කොහොමද ඔය තොරතුරු දේවල් අපි සාමාන්‍ය දැනීමෙන් ගොඩාක් පරිපූර්ණ වෙනවා මේ විෂය අධ්‍යයනය කිරීම තුළ එතකොට අපි තව ඉගෙන ගන්නවා මේ විෂය යටතේම දරිද්‍රතාවය ගෝලීය මානව සෞඛ්‍ය වැඩි දියුණු කිරීම ගෝලීය සෞඛ්‍ය ගැටලු සාමය පශ්චාත් ගැටුම් ප්‍රතිසංස්කරණය පාරිසරික පරිහානිය ඔන්න ඔය කියන වගේ දේවල් ගොඩක් අපි මේ පළමුවෙනි විෂය යටතේ ඉගෙන ගන්න. දැන් මම ඔය කතා කරපු කිව්වේ ඔයාලගේ සිලබස් එකේ තියෙන ඉගෙන ගන්න තියෙන මාතෘකා ටික තමයි කතා කරේ. ඒ තිනින් එකක්වත් ඔයගොල්ලෝ අහලා නැති දේවල් නැහැ නේද? ඔක්කොම අහලා පුරුදු දේවල් තමයි තියෙන්නේ. පරිසරය, දේශපාලන විද්‍යාව, සංවර්ධනය, සංවර්ධන දර්ශක, ඊට පස්සේ දේශපාලන කොටස්, ගෝලීය කොටස්, ඔය දේවල් ඔක්කොම අහලා තියෙන කොටස්. එහෙනම් අපිට හරිම ආසාවෙන් ඉගෙන ගන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ දෙවෙනි විෂය තමයි සමකාලීන සංවර්ධන ප්‍රවණතා. මේක යටතේදීත් අපිට අර කිව්වා වගේම පළමු වසරේ දේවල් ඉගෙන
මේ පළමු විෂය ඒකකේ වගේම තව පොඩ්ඩක් වැඩිපුර තමයි ඉගෙන ගන්න තියෙන්නේ. ඒත් තියෙන්නේ සංවර්ධනය, ඊට පස්සේ යටත් විචිතවාදය, සංවර්ධන මාන, සංවර්ධිතය හා සංවර්ධන වෙමින් පවතින රටවල්, සමකාලීන සංවර්ධනය, පාරිසරික ප්‍රමුඛතා, දිලිඳු බව තුරන් කිරීම, ඔන්න ඔය කියන දේවල් තමයි අපිට මේ විෂය යටතේදී ඉගෙන ගන්න තියෙන්නේ. එහෙනම් විෂය ඒකක දෙකම පළමු වසර තුලදී ඉගෙන ගන්න තියෙන විෂය ඒකක දෙකම හරිම රසවත්, හරිම දන්න අපිට අහලා පුරුදු මාතෘකා තමයි තියෙන්නේ. එතකොට දෙවන වසරේදී ගත්තට පස්සේ අපි දැන් අවුරුදු 3දිම සංවර්ධන දෙවන වසරේදී ගත්තට පස්සේ අපිට දෙවන වසරේදී ඉගෙන ගන්න තියෙන්නේ සංවර්ධන න්‍යාය සහ භාවිතය. සංවර්ධන න්‍යාය සහ භාවිතය කියන විෂය අපිට දෙවන වසරේදී ඉගෙන ගන්න තියෙනවා. සංවර්ධන න්‍යාය සහ භාවිතය ඊට පස්සේ සංවර්ධන අධ්‍යයනයේ පර්යේෂණ ක්‍රමවේද. මම අර කලින් කියපු කොටස සංවර්ධන අධ්‍යයන විෂයේ පර්යේෂණ ක්‍රමවේද. ඊට පස්සේ තුන්වෙනි වසරේට. ඒ වසරේදී තුන්වෙනි වසරේදී අපිට ඉගෙන ගන්න තියෙනවා තිරසර සංවර්ධනයේ සඳහා ක්‍රමෝපාය. අපි හරිම ආස කොටසක්. තිරසර සංවර්ධනයේ සඳහා ක්‍රමෝපායක්. ඊට පස්සේ ඊළඟ එක තමයි ශ්‍රී ලංකාවේ සංවර්ධන අත්දැකීම්. එහෙනම් ඒක කොච්චර ලේසිද? තුන්වෙනි වසරේ පළවෙනි වසරටත් වඩා සරලයි. මොකද අපි දන්න දෙයක් තියෙන්නේ. ශ්‍රී ලංකාවේ සංවර්ධන අත්දැකීම්. එතකොට ඒක අපි හරිම දන්න කොටසක්. එහෙනම් එතකොට වසර 3දීම ඉගෙන ගන්න තියෙන මාතෘකා ටික තමයි මම සරලව මතක් කරේ. ඔක්කොම අපි දන්න තොරතුරු තමයි තියෙන්නේ. හරිද? එහෙනම් එතකොට ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනම් දැන් දැනගන්න. අද ආරම්භක දේශනාවේදී සරලවම මට ඕනිකම තිබ්බේ ඔන්න ඔය දේවල් ටික මතක් කරන්න. අපිට ඉගෙන ගන්න තියෙන විෂය එකක කීයද? 6යි. වසර 3දිම විෂය එකක 6ක් තමයි ඉගෙන ගන්න තියෙන්නේ. ඒ 6 මොනවද කියන්නේ දැන් අපි සරලව දන්නවා. එතකොට පළමු වසර තුලදී විශේෂයෙන්ම තියෙන ඉගෙන ගන්න තියෙන මාතෘකා ටිකත් මම කිව්වා. ඊට පස්සේ විෂය වැදගත්කම දන්නවා. විෂය ඉගෙන ගන්න පුළුවන් වෙන විදිහ මොනවාද අපිට බලන්න තියෙන්නේ. ඒ අවශ්‍ය දේවල් ටික දන්නවා. ඊට පස්සේ පන්තිය ගැන තොරතුරු ටික කිව්වා. තව මොන හරි ඔයගලන්ට ආරම්භක දවසේ විදිහට දැනගන්න තියෙනවා නම් ප්‍රශ්න මොන හරි තියෙනවා නම් අහන්න. අපි ආරම්භක දේශනාවෙන් පස්සේ ඊට පස්සේ නැවත මේ දේවල් සාකච්ඡා කරන්නේ නැහැ. අපි පන්තිය තුලදී වගේ පාඩමෙන් පාඩම අපි පාඩමක් විදිහට කතා කරගෙන යනවා. ඒකින්ද අද ආරම්භක දවසේදී ප්‍රශ්න මොනවා හරි තියෙනම් තව විෂය ගැන හරිම දැනගන්න මොනවා හරි තියෙනම් අහන්න බලන්න. මොනවා හරි දැනගන්න තියෙද? ඒ පුතේ මොනවා හරි ප්‍රශ්න දැනගන්න තියෙද? ආරම්භක දවසේ තුල නැහැ නෑ විෂය ගැන ලොකුවට දන්නේ නැහැ කරගෙන යන්න අමාරු වෙන එකක් නැහැ නේද කියලා අහනවා. නැහැ දැන් මම මෙච්චර වෙලා ඒක තමයි ගොඩාක් පැහැදිලි කරලා කිව්වේ මොකද්ද? හැම තැනදීම මම ඔයගලන්ට පෙන්නුවානේ විෂය හරිම සරලයි ඉගෙන ගන්න තියෙන්නේ ආසාවෙන් ඉගෙන ගන්න පුළුවන් අපිට බලන්න තියෙන්නේ කාලීන තොරතුරු අපිට තොරතුරු එක්රැස් කරගන්න තියෙන්නේ අපි දන්න සෝසර්ස් වලින් ඒ කියන්නේ ලොකු දේවල් වලින් නෙමෙයි අපිට ආටිකල් එකක් බැලුවත් අපි සංවර්ධනය ගැන කතා කරන්නේ. අපි සරල පෝස්ට් එකක් කියුවත් අපි කතා කරන්නේ සංවර්ධනය ගැන. එදිනෙදා නිවුස් වත් අපි කතා කරන්නේ සංවර්ධනය ගැන. එතකොට හරිම කාලීන තොරතුරු තියෙන්නේ අපිට හරිම ආසාවෙන්ම ඉගෙන ගන්න පුළුවන්. විෂය අලුත් හින්දා තමයි ඒක තමයි මම මුලදීම කිව්වේ ගොඩාක් දරුවන්ට විෂය අලුත් විෂයක්. මොකද එච්චර ජනප්‍රිය නැහැ. ඒ ලෙවල් කාලේ තිබිච්ච විෂයක් නෙමෙයි. ඒක නිසා වැඩි තොරතුරු දන්නේ නැහැ. ඒක හින්දා තමයි මම මුලින් ඉඳලම මතක් කරේ මේ විෂය තුලදී අපිට දැන් මාතෘකා 6 කිව්වනේ. මේ මාතෘකා 6 තමයි අපිට ඉගෙන ගන්න තියෙන්නේ. එතකොට අපිට ලොකුවට කරුණු දේවල් හොයන්න නැහැ. අපිට ඒ අවශ්‍ය හැමදේම පන්ති තුලින් විෂය ඔක්කොම ටික කියලා දෙනවා. සහ අපිට ආසාවෙන් ඉගෙන ගන්න පුළුවන්. අපි දන්න මාතෘකා තමයි තියෙන්නේ. දැන් විෂය ජනප්‍රිය නොවුනට අපි කලින් අහලා නැති වුණාට දැන් ඕගොල්ලන්ට මේ මාතෘකා කිව්වහම මාතෘකා අහලා තියෙනවනේ නේද?
සංවර්ධන අධ්‍යයනය කියලා විෂයක් විදියට ඉගෙනගෙන නැති වුණාට දැන් මං කියවනේ ඒක ඇතුලේ තියෙන මාතෘකාව. එතකොට මේ මාතෘකාව ඔයාලා කලින් අහලා තියෙනවා. ඒකනේ කලින් අහලා තියෙනවනේ. හැම කොටසක්ම අහලා තියෙනවා. හැම මාතෘකාවක්ම අහලා තියෙනවා. සංවර්ධන දර්ශක කිව්වහම අහලා තියෙනවා. ඊට පස්සේ සංවර්ධනය කියන වචනය අහලා තියෙනවා. එහෙනම් එතකොට ලොකුවට බය වෙන්න එපා. එතකොට මම ඔයගලන්ට විශේෂ උපාධිය හදාරන දරුවෝ විදිහට දැන් අපි මේ තියලා තියෙන්නේ ජීවිතේ ලොකු ඉදිරි පියවරකට. දැන් අපි පාසල් අධ්‍යාපන මට්ටමින් මිදෙන්න ඕනේ. පාසල් යනකොට තිබිච්ච දැන් A level O level හදාරද්දී ඔයාට තිබිච්ච දැනුමවත් ඔයාවත් නෙමෙයි දැන් ඉන්නේ. දැන් ඔයා ඊට වඩා ගොඩාක් ඉහළට යන්න ලොකු අඩියක් ඉස්සරහට තියපු දරුවෙක්. ඒකින්ද ඉස්කෝලේ යන කාලේ මං ඉගෙන ගන්න දක්ෂ නැහැ. ඉස්කෝලේ යන කාලේ මට මේ විෂය අමාරුයි. දැන් සරලවම අපි ගමු ගණිතය. ගණිතය ගත්තහම ගොඩාක් දරුවෝ කියනවනේ ඉස්කෝලේ යන කාලේ ගණිතේ මට අමාරුයි. ඒකින්ද එයා හිතනවා මුළු ජීවිත කාලෙම මට ගණිතය අමාරුයි කියලා. එහෙම හිතන දරුවෝ ඉන්න. හැබැයි අපිට පුළුවන් ද ජීවිත කාලෙම ගණිතය අමාරුයි කියලා ගණිතය අතහරින්න? පුළුවන්ද? බෑ. එහෙමයි කියලා දැන් ඔන්න කෙනෙක් උපාධියට ගණිතය හා සම්බන්ධ දේවල් අතහැරලා කරන්න පුළුවන්. හැබැයි යාට තරඟ විභාගයකට යනකොට IQ පේපර් එකක් එනවා. අන්න එතනදී මොකද වෙන්නේ? ෆේල් වෙනවා. ඒකින්ද ඉස්කෝලේ යන කාලෙදී මම මේ විෂයට දක්ෂ නැහැ. මම ඉගෙන ගන්න දක්ෂ නැහැ. මට මේක බෑ. ඒකින්ද මට දැනුත් මේක බෑ. ඒකින්ද මට දැනුත් ඉගෙන ගන්න බෑ. අන්න ඒ මානසික මට්ටමින් අපි පළවෙනියටම මිදෙන්න ඕනේ. හරිද? ඒ ඉස්කෝලේ යන කාලෙදී ඔයාට තිබිච්ච වැඩ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා අධ්‍යාපනය ගැන දරපු ආකල්ප වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමහර විට ඔයා ඒ ගුරුවරයා උගන්වපු විදිය ඔයාට තේරෙන්නේ නැහැ වෙන්න පුළුවන්. ඒ මොනවා හරි වෙන බාහිරව තනියම හිතලා බලන්න. ඒ වෙන මොනවා හරි බාහිර හේතු සාධකයක් හින්දා තමයි ඔය ඉගෙන ගන්න බෑ හරි අදක්ෂයි හරි කියලා හිතන දරුවෝ එහෙම වෙලා තියෙන්නේ. හැබැයි දැන් ඔයා කියන්නේ තනියම දෙයක් කරන්න පුළුවන්. තනියම ජීවිතේ ඉස්කෝලේ වයසින් මිදිච්ච ඊට වඩා ටිකක් ලොකු ඊට පස්සේ ඊට වඩා ලොකු අභියෝග ජීවිතයට ගන්න පුළුවන් වෙන ටිකක් තව ගොඩක් දියුණු වෙච්ච දරුවෙක්. ඒකින්ද දැන් ඔයාට කරන්න බැහැ කියලා දෙයක් නැහැ. දැන් ඔයා කරන්න ඕනෙත් ටිකක් අභියෝගාත්මක දේවල්. මොකද දැන් උපාධියක් හදාරනවා කියන්නේ ඉස්කෝලේ කාලේ විභාගයක් වාර විභාගයකට පාඩම් කරලා ලිව්වා වගේ නෙමෙයි. චුට්ටක් දැන් ශක්තිමත් වෙන්න ඕනේ. මොකද උපාධිධාරියෙක් කියන එක නිකන් ගන්න පුළුවන් සුදුසුකමක් නෙමෙයි. ඒක ඉස්කෝලේ විභාගවල ලිව්වා වගේ හරි සරලව එන දෙයක් නෙමෙයි. චුට්ටක් කැපවීමක් කරන්න ඕනේ. එහෙමයි කියලා දැන් අමාරු වෙනවට නැහැ. අවුරුදු 3ටම අපිට පන්තිය තුල දෙන්න පුළුවන්. චුට්ටක්වත් බය වෙන්න දෙන්න පාස් පේපර් වලටත් උත්තර ලියලා අනුමාන පේපරුත් ලියලා විභාගෙට යනවා නම් එතන කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාට මම කියන්නේ හදා ගන්න ඕනේ මොකද්ද? මනස හදා ගන්න ඕනේ. මට මේක කරන්න පුළුවන්. මට මේක කරන්න පුළුවන් කියන එක හැමතිස්සෙම හිතන්න ඕනේ. සහ ඔයා කියන්නේ දැන් ඉස්කෝලේ කාලේ ඉඳපු දරුවෙක් නෙවෙයි කියන එක හොඳට හිතන්න ඕනේ. ඒක හොඳට ඔළුවට දාගන්න ඕනේ. එතකොට මට කරන්න පුළුවන් කියන එක මත ඉඳගෙන හරියට පිළිවෙලට වැඩ ටික කරන්න ඕනේ. පිළිවෙලට. ඒ කියන්නේ එක මාසික පන්ති එනවා. ඊළඟ මාසේ ආයෙ පන්ති එන්නේ නැහැ. ඊට පස්සේ ඊළඟ මාසෙදී ආයෙ එනවා. අර අතරමැද මාසෙ වෙච්ච දේවල් ටික දන්නේ නැහැ. එහෙම කරන්න බෑ. ඒකින්ද උපාධිය හදාරනවත් එක්කම අපි ජීවිතයට එකතු කරගන්න ඕනේ ගොඩාක් දේවල් තියෙනවා නේද? අභියෝග වලට මුහුණ දෙන්න පුරුදු වෙන්න ඕනේ. පිළිවෙල. පළවෙනිම දේ තමයි ජීවිතේ පිළිවෙල පුරුදු වෙන්න ඕනේ. හැමදාම පිළිවෙලට හැම වැඩක්ම කරන්න. ගෙදර වැඩක් දුන්නොත් ඒක ඊළඟ දවසේ පන්ති එන්න කලින් හරි කරන්න පුරුදු වෙන්න ඕනේ. දැන් උපාධිය හදාරනකොට ඕගොල්ලන්ට ඒක ගොඩාක් වැදගත් වෙනවා. කැම්පස් එකේ හැම දෙයක්ම LMS එකෙන් තමයි අප්ලෝඩ් කරන්නේ. එතකොට ඒ දේවල් පිළිවෙලට බලන්න පුරුදු වෙන්න ඕනේ. ඒකින්ද හැමදේම පිළිවෙල කරගන්න තමන්ගේ ජීවිතේ ජොබ් එකත් එක්ක තමන්ගේ අධ්‍යාපන කටයුතුත් පිළිවෙලට කරගන්න පිළිවෙල කියන දේ පන්තිය තුලදිනුත් උපාධිය හැදෑරීම තුලිනුත් පුරුදු වෙන්න ඕනේ. එතකොට දැන් අලුත් විෂයක් හින්දා දැන් මම පාඩම චුට්ටක් පටන් ගන්න හැදුවේ. හැබැයි අහපු ප්‍රශ්නෙත් එක්ක මම ඒක නැතුව ඔයගලන්ට තව චුට්ටක් ඒ බය නැති වෙන්න මම කියන්නම්. අලුත් විෂයක් කියලා පොඩ්ඩක්වත් බය වෙන්න එපා. අලුත් විෂය විතරයි අලුත් ඇතුලේ තියෙන මාතෘකා ඔක්කොම අපි දන්න දේවල්. අපි ජීවිත කාලෙම ඉගෙන ගන්න ඕනේ හැමදාම දන්න දේවල් නෙමෙයි. අපි අලුත් ලෝකෙත් එක්ක යන්න ඕනේ. අලුත් දැනුම අපි එකතු කර ගන්න ඕනේ. අපේ වටිනාකම අපි වැඩි කර ගන්න ඕනේ. අධ්‍යාපනයේ වගේ අපි ගන්න සුදුසුකම අපි වටිනාකමකින් යුක්ත සුදුසුකමක් කර ගන්න ඕනේ. ඒකින්ද අපි මේ අනිවාර්යයෙන්ම මේ ඉගෙන ගන්න හදන කරුණු වටිනාකමකින් යුක්තයි. ඒකින්ද අපි මේ දේවල්
දේවල් ඒ විදිහට ඉගෙන ගන්න ඕන. එතකොට කිසිම අමාරුවක් වෙන්නේ නැහැ. විෂය අලුත් වුණාට ඇතුලේ තියෙන විෂය කරුණු ඔක්කොම අපි දන්න දේවල් හරිම සරලව ඉගෙන ගන්න පුළුවන්. අවශ්‍ය මඟ පෙන්වීම ඔක්කොම පන්තිය තුලින් කරන. එතකොට මේ චුට්ටක් හරි බය තියෙනවා නම් මම ඔයගලන්ට උදාහරණ කතාවක් කියන්නම්. ඇත්තම කතාවක්. මම කියවනේ මම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර උපාධිකරණ දරුවන්ට දේශන පවත්වන සමාජ සංඛ්‍යාන විෂය සඳහා. එතකොට සමාජ සංඛ්‍යානය කියන්නේ මොකද්ද? ඔයගොල්ලෝ අහලා ඇති ස්ටැට් සංඛ්‍යානේ කියලා. එතකොට දැන් මේ පන්තියට ආපු දරුවෝ ඉන්නවා. දැන් සංඛ්‍යානේ විෂය කියන්නේ අලුත් විෂයක් නේ. හැබැයි A level වලට තියෙනවා. A level වලට සංඛ්‍යානේ කියන විෂය තියෙනවා. හැබැයි සමහර දරුවෝ දන්නේ නැහැ. සමහර දරුවෝ ගොඩක් දරුවෝ කරලා නැහැ. අපි A level වලට සංඛ්‍යානේ කරන්නේ නැහැනේ ගොඩක් අය නේද? කරපු නැති දරුවෝ ඉන්නේ. හැබැයි අපේ විෂය තෝරා ගැනීමේදී අපි ඒගොල්ලන්ට විෂය තෝරා ගැනීමේදී විෂය හඳුන්වා දීමේ දේශන පවත්වනවා. එතකොට එක දරුවෙක් ඒ විෂය හඳුන්වා දීමේ දේශනයකදී මගේ වීඩියෝ එකක් දැකලා සංඛ්‍යානේ විෂයට ආසයි කියලා හිතලා සංඛ්‍යානේ විෂය තෝරගෙන තියෙනවා. හැබැයි එයා පන්තියට ඇවිල්ලා මට කියනවා මිස් මට ගණිතය අමාරුයි. හැබැයි මට ආස හිතුණ සංඛ්‍යානේ විෂය කරන්න වීඩියෝ එක දැකලා ඒකෙන්ද තමයි මම සංඛ්‍යානේ විෂය තෝරගත්තේ. හැබැයි මම ගණිතයට දක්ෂ ළමයෙක් නෙවෙයි කිය. ගණිතයට මට තියෙන්නේ S සාමාර්ථයක් කියලා. එතකොට දැන් ගණිතයට S සාමාර්ථයක් තියෙනවා කියන්නේ ඔයගොල්ලෝ හිතන්නේ නම් කොහොම දරුවෙක්ද? ගණන් බැරි කෙනෙක් කියලානේ. හැබැයි ආයේ පන්ති ආපු දවසේදී මම කිව්වේ ගණිතයට S එක කියන්නේ ඔයා හිතන්න ඔයා S එක ගත්තේ අදද? නැහැ. අද ගත්ත S එකක් නෙමෙයිනේ. S එක ගත්තේ කවදද? එයා O level ලියලා එතකොටත් දැන් අවුරුදු 3-4ක් වෙනවනේ. වෙනවා. එතකොට දැන් ඒ කාලෙදී ඔයාව සංසන්දනය කරන්න. ඒ කාලෙදී හිටපු ඔයා ඉස්කෝලේ වැඩ කරන දරුවෙක්ද? පාසල් යන කෙනෙක්ද? ගණිතයේ ටීචර් වෛර කරන කෙනෙක්ද? සමහර අය එහෙමනේ නේද? එහෙම වෛර කරන කෙනෙක්ද? නැත්නම් ගණිතයේ ටීචර් උගන්වන දේ තේරිච්ච නැති කෙනෙක්ද? ඔයා හොඳට කල්පනා කරලා බලන්න ඒ S එක ගන්න දවස්වල හිටපු ඔයා. හැබැයි අද ඉන්න ඔයා කියන්නේ කවුද? උපාධියක් හදාරන්න සූදානම් වෙච්ච, උපාධියකට සුදුසුකම් ලැබපු, උපාධියක් හදාරන්න දැන් මේ ලෑස්ති වෙන කෙනෙක්. එතකොට අර O level ළමයෙක් එක්ක සංසන්දනය කරන්න පුළුවන්ද? යුනිවර්සිටි යන දරුවෙක්ව O level ළමයෙක් එක්ක සංසන්දනය කරන්න පුළුවන්ද? එහෙනම් එතකොට ඔයාව එහෙම සංසන්දනය කරන එක ඔයාට දෙන කොච්චර වටිනාකම අඩු කිරීමක්ද නේද? තමන්ව මුලින්ම විශ්වාස කරන්න ඕනේ. තමන්ට ඉහළ වටිනාකමක් දෙන්න ඕනේ. එතකොට ඔයා ගැන හිතන්නේ අර O level කාලේ වැඩ කරන්නේ නැතුව ඔහේ පිස්සු නටනට හිටපු කෙනාමයි මං තාමත් කියලා හිතනවා නම් ඒක තමන්ට දෙන අඩු තක්සේරු කිරීමක් නේද? ඒකින්ද එහෙම හිතන්නේ නැතුව අද ඉන්න ඔයාට ලොකු වටිනාකමක් දීලා වැඩ කටයුතු කරන්න කියලා. එතකොට ඒ දරුවා ඒත් ගත්තු දේෙන් එදා ගත්තු ඒ තීරණයෙන් ඊට පස්සේ ආ සංඛ්‍යානේ විෂය හැදෑරුවා. එයාට පළමු වසර තුලදී සංඛ්‍යානේ විෂයට B සාමාර්ථයක් ආවා. එතකොට හිතන්නකො O level වලදී S එකක් ගත්තු දරුවෙක් සංඛ්‍යානීය විෂය විශ්වවිද්‍යාලයේ පළමු වසර තුලදී O level වලට වඩා කොච්චර අමාරුයිද නේද? O level වල තියෙන්නේ හරිම චූටි මාතෘකා ටික. හැබැයි විශ්වවිද්‍යාලයේ පළමු වසර තුලදී සංඛ්‍යානීයට තියෙන ගණිතයේ කොටස ඊට වඩා ගොඩාක් ලොකුයි. ඒ විෂය තුලදී අර විදිහට ඉගෙන ගත්තා කියන්නේ එහෙනම් එතකොට තමන්ට කරන්න බැරි දෙයක් නැහැ. තමන්ට පළවෙනියටම ලොකු වටිනාකමක් දෙන්න. තමන් තියෙන මට්ටමින් මිදෙන්න. ගොඩාක් දරුවෝ අහන ප්‍රශ්න තමයි ඒ කාලේ අමාරුයි දැනුත් අමාරුයිද කියලා. ඒ කාලේ නැහැ දැන්. ඒ කාලේ ඉඳපු ඔයා නෙවෙයි දැන් ඉන්නේ. දැන් ඉන්නේ ඊට වඩා ගොඩාක් අභියෝග වලට මුහුණ දෙන්න පුළුවන්. ගොඩාක් දක්ෂ, ගොඩාක් හොඳ දරුවෙක්. ඒකින්ද තමන්ට වටිනාකම දීලා මේ වැඩේ කරන්න පටන් ගමු. එතකොට අද දවස තුලදී එහෙනම් ඔය ටික තමයි කතා කරන්න තිබ්බේ. ඔයාලට තව මොන හරි ප්‍රශ්න තියෙද? දැන් අර ඒ ප්‍රශ්නෙට මම හිතනවා සෑහෙන ප්‍රමාණවත් පිළිතුරක් ලැබෙන්නේ නැති කියලා. අලුත් විෂයක් කියලා බය වෙන්න එපා. තමන්ගේ තේරෙන්නේ නැහැ කියලා හිතන්න එපා. අද ඉඳන් අලුතෙන් වැඩ කරා. අද ඉඳන් පරණ දේවල් ඕනේ නැහැ. අද ඉඳන් අපි අලුතෙන් මේ විෂය කරුණු එකතු කරගෙන යන්නේ. එතකොට ඉස්සර හිටපු මම දක්ෂ නෙමෙයි. ඒ කියන කතන්දර ඔක්කොම ඉවරයි. අද ඉඳන් හොඳට පිළිවෙලට වැඩ ටික කරගෙන යමු. එතකොට අපි ලබන සතියේදී දැන් ඔන්න විෂය ඔක්කොම ටික ගැන ලොකු අවබෝධයක් අපිට ආව. දැන් ලබන සතියේදී සරලව ගන්න පොත් දෙකක් ගමු අපි විෂය එකක දෙකට වෙන වෙනම. දැන් මම කියවනේ මේක තමයි අපේ පළවෙනි විෂය. මේකට එක පොතක් ගන්න. මේකට
එක පොතක් ගන්න. විදියට පොත් දෙකක් ලබන සතිය වෙද්දී අරගන්න සරලව ගන්න CR පොත් දෙකක් ගන්න. මම පිට කවර දෙකක් ඔයගලන්ට ලබා දෙනවා. ඒ දෙක පිට කවර දෙක ලබන සිරිතට කලින් පොත් දෙකට පිට කවර දෙක දාගෙන සිලබස් එකත් මම ඔයගලන්ට පාඩම් ටික දෙනවා. ඒ සිලබස් එක පළවෙනි පිටු දෙකේ ලස්සනට අලවලා ඊළඟ ඉරිදා වෙද්දී එන්න අපි පළවෙනි පාඩම පටන් ගමු. එහෙනම් ආරිම ආසාවෙන් වැඩ ටික පටන් ගමු. පළවෙනි පාඩම අපි ලබන සතියේදී පටන් ගන්න. දැන් මොකද්ද මං කිව්වේ පළවෙනි පාඩම? පළවෙනි විෂයේ පළවෙනි පාඩම මොකක්ද කිව්වේ? සංවර්ධන අධ්‍යයන විෂයේ ස්වභාවය සහ විෂයපතේ. එහෙනම් අපි ලබන සතියේදී කතා කරනවා මොකද්ද? සංවර්ධන අධ්‍යයන විෂයේ විෂය ස්වභාවය. ඔයගොල්ලන් දැන් මොකද්ද කරන්න ඕනේ? පොත් දෙකක් අරගෙන දෙන පිට කවර දෙක පොත් දෙකට දාලා චුට්ටක් හොයාගෙන එන්න ඕනේ. දැන් මේකට ලොකු දේවල් හොයන්න කරා නම් මෙතන නිකන් ආටිකල් එකක් කියවන්න, පත්තරයක් කියවන්න. මොකද්ද හොයන්න ඕනේ? සංවර්ධන අධ්‍යයන විෂයේ ස්වභාවය. නිකන් සරලව හිතලා සරලව පොඩ්ඩක් කරුණු නිකන් කියවලා බලන්න YouTube එකේ සර්ච් කරා වුණත් අපිට පොඩ්ඩක් හොයාගන්න පුළුවන් නේද? සංවර්ධන අධ්‍යයන විෂයේ ස්වභාවය. අපි ලබන සතියේදී කතා කරන මාතෘකාව. සංවර්ධන අධ්‍යයන විෂයේ ස්වභාවය කියන මාතෘකාව අපි ලබන සතියේදී කතා කරනවා. එතකොට අද දවස තුලදී ඔයගලන්ට අවශ්‍ය ප්‍රශ්න සහ දැනුවත් කිරීම සියල්ලම කරලා දුන්නා. මම හිතන ප්‍රමාණවත් පිළිතුරු සහ ප්‍රමාණවත් අවබෝධයක් ලැබෙන්න ඇති කියලා අපි එහෙනම් ලබන සතිය තුලදී හම්බ වෙමු. මේ කිව්වා වගේ සංවර්ධන අධ්‍යයන විෂයේ ස්වභාවය කියන මාතෘකාව පළවෙනියටම පටන් ගමු. තවත් මොනවා හරි ප්‍රශ්න තියෙන සහ හරි මොකද නැහැ නේද? එහෙනම් අපි අදට පන්තිය කියන්නේ අපි සමාරම්භක දේශනය මෙතනින් අපි අවසන් කරනවා. ප්‍රශ්න මොන හරි තියෙනම් ඔයගලන්ට ගෲප් එකට මට දාන්න පුළුවන්. අපි ඒවට කතා කරමු. ලබන සතියේදී එහෙනම් අපි පළවෙනි පාඩමත් එක්ක හම්බ වෙමු. හරි නේද? ප්‍රශ්න මොකුත් නැත්නම් අපි අදට නතර කරමු. හැමෝටම තෙරුවන් සරණයි.